සුබ දවසක් වේවා දෑබර දුවේ පුතේ. ස්පීඩ් රිවිෂන් පන්ති ආරම්භ කරලා හරියටම මාසයක් ගෙවෙනවා මේ ලබන සඳුදාට. ඒ කියන්නේ ජූනි 30. අපි ජූනි මාසේ පළවෙනි සතියේ ආරම්භ කරපු අපේ ස්පීඩ් රිවිෂන් ක්ලාස් එක මාසයකදී ඉතා විශාල වැඩ කන්දරාවක් අපි දරුවෝ එක සම්පූර්ණ කරා. දුවේ පුතේ ඔබ දන්නවද? ඔබ විශ්වාස කරනවද මෙච්චර වැඩ ගොඩක් අපිට මාසයක් ඇතුළත කරගන්න පුළුවන් වුණා කියලා? විශේෂයෙන්ම ඔන්ලයින් පන්තියක මෙන්න බලන්න අපි එකතු කරන අඩු කරන තැනේ ඉඳන් ආරම්භ කරලා සියලුම දරුවන්ට තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අවසන් කරා. ඊළඟට අපි ආරම්භ කරා වීජ ගණිතය. වීජ ගණිතයේ වීජීය සංඛ්‍යා එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම දක්වා කතා කරලා වීජීය ප්‍රකාශනවල ගුණිතය, ඊළඟට වර්ගජ ප්‍රකාශන, වර්ගායිතය, ගණායිතය මේ වගේ සියලුම වීජ ගණිතයට අදාළ සියලුම කොටස් අපි ආවරණය කරා. ආවරණය කරලා ඉවර වුණාට පසුව අපි දර්ශක සහ ලඝු ගණක පාඩම පටන් ගත්තා. පුතේ දර්ශක පාඩමේ කතා කරපු සියලුම පාඩම් ඒකක 11 ශ්‍රේණිය දක්වා තියෙන සියලුම කොටස් අපි ආවරණය කරලා ඉවර වුණාට පසුව තමයි අපි ලඝු ගණක පාඩම ආරම්භ කරේ. ලඝු ගණක පාඩමේදී අපි ලඝු ගණක පාඩම තුල කතා කරන්න පුළුවන් ප්‍රධාන ලඝු ගණක ගැටලු රටා සියල්ලම කතා කරා. ඒ කතා කරලා වෙලා ඊටාම සංකීර්ණ ගැටලු පවා අපි සාකච්ඡා කරා, හැදුවා, දරුවොත් එක්ක හොඳ පුහුණුවක් ගත්තා. ඊළඟට අපි ආරම්භ කරා මිනිතේ පාඩම. මිනිතේ පාඩමේදී පරිමිතිය, වර්ගඵලය, පරිමාව කියන ප්‍රධාන පාඩම් ඒකක තුනම අපි ආවරණය කරගෙන ඇවිල්ලා උණු කරන ගැටලු සහ ආකිමිඩිස් නියමයේ සම්බන්ධ ගැටලු රටා දෙක තනිකරම සාකච්ඡා කරලා O level pass paper ගැටලුත් අපි හදලා ඉවර කරා. ඉතින් දුවේ පුතේ ඔබ විශ්වාස කරන්න මේ වන විට හරියටම සතියක කාලයක් ඇතුළත මගේ දරුවෝ 2015 සිට 2024 දක්වා වර්ෂවල ලබා දී ඇති සියලුම මිනිතේ ගැටලු සහ වර්ගඵල ගැටලු සහ සියලුම දර්ශක ගැටලු මෙන්න මේ රටාවට සකස් කරපු පොත් හරහා අපේ දරුවෝ සම්පූර්ණයෙන් විභාග ගැටලු සාකච්ඡා කරලා අපි ඉවර කරනවා. ඉතින් මෙච්චර වැඩ කන්දරාවක් අපි කරන්නේ කොහොමද? සතියකට දින දෙකක් අපේ පන්තිය තියෙනවා. හරියටම සඳුදා රාත්‍රී 8 සිට 11 දක්වා, සිකුරාදා රාත්‍රී 8 සිට 11 දක්වාත් කියන මේ ලොකු කාල පරාස තුල තමයි අපි මෙච්චර වැඩ ගොඩක් කරන්නේ. ඉතින් දුවේ පුතේ දැන් මේ වන විට මගේ පන්තියේ ඉන්න දරුවෝ ගොඩක් සාර්ථක මට්ටමකට ඇවිල්ලා. අපි හරියටම දෙවන මාසේ ආරම්භ කරනවා ජූලි මාසය. මේ ජූලි මාසය සඳහා අපි මේ වන විට දරුවෝ ඇතුළත් කරගනිමින් ඉන්නේ. ඔබ කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ පහලින් දිස්සන WhatsApp අංකයට ඔබේ නම, පාසල, ශ්‍රේණිය සඳහන් කරලා ඉක්මනින්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපි හරියටම ජූලි මාසයේ පළවන සිකුරාදා දිනේ අපි පන්තිය ආරම්භ කරනවා. ඊළඟට අපි මේ ජූලි මාසයේදී කරන පාඩම් ගැන ඔබත් එක්ක කීවොත් එහෙම අපි කරනවා ප්‍රතිශත පාඩම. ප්‍රතිශත පාඩමේ සියලුම කොටස් ටික අපි ආවරණය කරනවා. ලාභ, අලාභ, ගත් මිල, කුණුම් මිල, වට්ටම්, කොමිස්, සුළු පොලිය, වැල් පොලිය, හීනවන ශේෂයේ මත පොලිය, ඒ වගේම කුලී කිනීම, ව්‍යාපාර කොටස්. මේ සම්පූර්ණ දැවැන්ත විෂය පතේ අපි ආවරණය කරනවා ප්‍රතිශත පාඩමේ. ඔබට ඊටාම වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වැදගත් පාඩමක්. ඊට අමතරව සමීකරණ පාඩම. ඔබ දන්නවා සමීකරණ පාඩමෙන් O level ප්‍රශ්න පත්‍රයට ප්‍රධාන ගැටලු දෙකක් ලැබෙනවා. සරල සමීකරණ වල කතා කරන්න පුළුවන් සියලුම රටාවල. සාමාන්‍ය සමීකරණ, වරහන් සමීකරණ, භාග සමීකරණ අපි කතා කරනවා. ඊළඟට සමගාමී සමීකරණ වල සාමාන්‍ය සමීකරණය, ඊළඟට භාග සමගාමී සමීකරණ, ඊළඟට වගන්ති සමගාමී සමීකරණ කතා කරනවා. ඊළඟට වර්ගජ සමීකරණයක් විසඳිය යුතු ප්‍රධාන රටා තුනක් තියෙනවා O level සිලබස් එකේ. සාධක භාවිතා කිරීමෙන්, සූත්‍රය භාවිතයෙන් සහ වර්ග පූර්ණයෙන්. මේ රටා සියල්ලම සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙමෙයි වර්ග සමීකරණයක් ගොඩනගන මූල භාවිතයෙන් වර්ග සමීකරණයක් ගොඩනගන රටා අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවර කරනවා සමීකරණ පාඩම. ඊට අමතරව අපි මේ මාසෙදි පටන් ගන්නවා ප්‍රස්ථාර පාඩම. ඊට අමතරව දුවේ පුතේ අපි පළවෙනි පාඩම් ඒකක කිහිපයටම අදාළ තාම වටිනා නිබන්ධන කට්ටලයක් අපේ දරුවන්ගේ ගෙදරටම ලැබෙන්න සැලසුවා. එහිදී අපි ෂෝට් නෝට්, මේ වගේ ෂෝට් නෝට්, මේ කුඩා ෂෝට් නෝට් අපි වෙනම හදලා ඒ දරුවන් වෙත යවුවා. ඊළඟට මේ වගේ වටිනා නිබන්ධනයක්, මේ නිබන්ධනය අපි තාම වටිනවා. මේ නිබන්ධනය ගැන ගොඩක් දරුවන්ගේ පැහැදිලි කිරීමක් තිබුණා. මේ ගොඩක් හරි වටිනවා, ගොඩක් දේවල් කියවන්න තියෙනවා. මේ නිබන්ධනයේ තියෙන ඇත්තරම පුතේ ගණිත ගැටලු විතරක් නෙමෙයි, ජීවිතේට වටිනා දේවලුත් එකතු කරපු වටිනා නිබන්ධනයක්. මේ නිබන්ධනය සම්පූර්ණයෙන් ආවරණය කළ ඉවර වෙද්දී දරුවා තාම දක්ෂ දරුවෙක් බවට පරිවර්තනය වෙනවා කියන එක නෝනුමානයි. ඊළඟට අපි අපේ දරුවන්ට මේ වගේ ලඝු පොතක්, ඊළඟට විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයක්, මේ සියල්ලම අපි දරුවන්ට ගෙදරටම ලැබෙන්න සැලසුවා. මේ මාසෙදී අපි ඒ විදිහටම ඔබට නිවසටම ලැබෙන්න සලසනවා අපේ නිබන්ධන කට්ටලය. ඉතින් දුවේ පුතේ ඔබ අපිත් එක්ක එකතු වෙන්න සූදානම් නම් එන්න මම පෙර සඳහන් කර නම්බරයකට WhatsApp පණිවිඩයක් එවන්න. ඉක්මනින්ම සම්බන්ධ වෙන්න. හරියටම
පළමු සතිය ඇතුළත අපි බඳවා ගන්තායින් පසුව නැවත බඳවා ගැනීමක් සිදු කරන්නේ අගෝස්තු මාසයේදී. ඒක නිසා ඔබ සූදානම් නම් අපි සූදානම් මෙවර මාස 7 O level ටීම් එකට එන්න එකතු වෙන්න අපිත් එක්ක වැඩ කරන්න. ජය වේවා සියලු දෙනාට.